තිස්සේ ඒ තුලින් පැස්සවෙමින් තිබුණු මේ ආතතියේ අවසාන ප්‍රතිඵලය තමයි පළමුවන ලෝක මහා සංග්‍රාමය. 1918 දී ඕස්ට්‍රියාවේ ඔටුන් හිමි කුමාරයා ඝාතනය කිරීමත් එක්කම අර වෙඩි බෙහෙත් ගබඩාව පුපුරලා ගියා. ඒක තමයි යුද්ධය පටන් ගන්න ආසන්නම හේතුව වුනේ. එතෙක්කල් තිබුණු නුසන්සුන්කම විවෘත යුද්ධයක් බවට පත් වුනේ අන්නේ සිදුවීමත් එක්ක. ඉතින් මේ යුද්ධයේ ප්‍රධාන පාර්ශව දෙකක් හිටියා. එක පැත්තක හිටියා මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව වගේ රටවල්. පස්සේ කාලෙක ඇමරිකාවත් එකට වුණා. එයාට කිව්වේ මිත්‍රපාක්ෂික බලවතුන් කියලා. අනිත් පැත්තේ හිටියා ජර්මනිය, ඕස්ට්‍රියා හංගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍ය වගේ රටවල්. ඒගොල්ලෝ තමයි මධ්‍යම බලවතුන්. මේ බෙදීමත් එක්ක මුළු ලෝකෙම යුද්ධයකට පැටළුණා. යුද්ධය ඉවර වුණාට පස්සේ ඉතිරි උනේ කවදාවත් දැකලා නැත මහා විනාශයක් විතරයි. මේ ගැටුම වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණු වන්දිය ඇත්තටම අති විශාලයි. මේ වාක්‍යයෙන්